අද අපි කතා කරන්න යන්නේ ඔයාලා දැනටත් පාවිච්චි කරන හික්විෂන් එකේ පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා හික් පාර්ට්නර් ප්‍රෝ කියලා. ඉතින් මේකෙන් එහාට ගියපු ඊළඟ වර්ෂන් එකට එහෙම නැත්නම් මේක ඊළඟ ලෙවල් එකට යන්න තමයි අපි මේ කතා කරන්නේ මොකක්ද මේ සිස්ටම් එක ඇයි මෙහෙම එකක් එන්නේ වගේම මේකෙන් ඔයාලට ඉන්ස්ටෝලර්ස්ලා විදියට මොනවද තියෙන වාසි කියලා. ඉතින් අපි බලාගෙන යමු. මුලින්ම ගත්තොත් එහෙම මේක අපි නම් කරන්න හික් පාර්ට්නර් ලින්ක් එහෙම නැත්නම් HPL කියලා. ඉතින් මේකට වෙනම මොබයිල් ඇප් එකක් නැහැ. ඔයාට දැනට ගොඩක් අය ඉන්ස්ටෝලර් ID එකට රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඉතින් මේ හරහාම මේ තියෙන සිස්ටම් එකෙන්ම තමයි ඔයාට වෙනම පෙන්වන්නේ මේ තියෙන පොයින්ට් රෙඩීම් කරන ඩේටා විස්තර මම ඉස්සරහට කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙන ප්‍රධාන වාසි කීපයක් තමයි එකක් ඔයාලා තවදුරටත් ස්කෑන් කරගෙන ඉන්න දෙයක් නැහැ. මොකද ස්කෑන් කරලා දෙන ප්‍රධාන අපිට ආපු කම්ප්ලේන්ට් එකක් තමයි මේ ඩිවයිස් එකේ සීරියල් නම්බර් එක ස්කෑන් කරලා. එහෙම නැත්නම් මට ස්කෑන් කරපු එකක් තමයි මේ හම්බෙලා තියෙන මට පොයින්ට් හම්බුන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් පහසු විදියක් තමයි මේක අපි තවදුරටත් හික් පාර්ට්නර් ප්‍රෝ එකේ ස්කෑනින් එක භාවිතා කරන්නේ නැහැ. ඉතින් මේක අප්‍රේල් මාසයේ දෙවනි සතිය අන්තිම තුන්වෙනි සතිය වගේ නතර කරා හෙඩ්ක්වාටර්ස් වලින්. ඉතින් ඊට පස්සේ මේ හික් පාර්ට්නර් ලින්ක් එකට ඇවිල්ලා තියෙනවා අපි. ඉතින් මේකෙන් විශේෂයෙන්ම වඩාත් වැඩි පොයින්ට් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ සිස්ටම් එක හරහා ඔයාට පුළුවන් 100%ක් ආරක්ෂිතව පොයින්ට්ස් ඔයාගේ account එකටම ලබා ගන්න. මොකද මේකේ වෙන අයට පොයින්ට් අරගන්න බෑ. ඉතින් ඒ වගේම තමයි මේක බොහොම පහසුවෙන් ඔයාලට redeem කරන්න පුළුවන්. කලින් වගේ vouchers යනකම් දානකම් ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේක සම්පූර්ණ full automatic system එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමද මේක වෙන්නේ? ඉතින් මේ ගැන කිව්වොත් එහෙම ඇත්තටම steps තුනක් තියෙන්නේ. පළවෙනි එක තමයි ඔයා මොනවා හරි අපේ ප්‍රොඩක්ට් එකක් ඉක්විෂන් ප්‍රොඩක්ට් එකක් මිලදී අරගන්නකොට මේ පළවෙනි ස්ටෙප් එක එනවා. ඒ කියන්නේ ඔයා ඩීලර් කෙනෙක්ගෙන් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නවා. ඉතින් මේකේ දෙවෙනි ස්ටෙප් එක තමයි ඔයා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට ඒ ඩීලර් ඔයාගේ මොබයිල් නම්බර් එක හරි එහෙම නැත්නම් ඊමේල් එක හරි අරගෙන ඒක එයාගේ සිස්ටම් එකෙන් සර්ච් කරනවා. සර්ච් කරාම ඔයාගේ හික්විෂන් එකේ අපි අර රෙජිස්ටර් වුණානේ ඉන්ස්ටෝලර් ID එකට ඔයාට මතක ඇති. අන්න ඒ සිස්ටම් එකේ විස්තර ටික තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් එතනින් ඔයාව සිලෙක්ට් කරලා මේ ටික බිල් කරලා ඉවරුනාම ඔයාට ඔටෝමැටික්ලි පොයින්ට් ටික ට්‍රාන්ස්ෆර් වෙනවා. ඉතින් මේක හරිම ලේසියෙන් සරලව කරන්න පුළුවන්. ඔයාගේ පැත්තට ඇත්තටම ඉන්ස්ටෝලර් විදියට ලොකුට ස්කෑන් කරගෙන ඒ වගේම මේක වෙනම මහසල මේ සීරියල් නම්බර්ස් තියාගෙන මේ දේවල් තියාගන්න දෙයක් නැතිනම් බොහොම පහසුවෙන් දැන් මේක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් මේ ස්කෑන් කරද්දී ඔයාටම පොයින්ට් එනවද කියලා දැනගන්න ඔයාගේ ෆෝන් එකට SMS එකක් එනවා මෙන්න මේ ඩිවයිස් එක ඔයා අරගත්තා කියලා. ඉතින් ඒ වගේම ඊට අමතරව ඔයාට කොච්චර පොයින්ට් ප්‍රමාණයක් තියෙනවද මේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ මේ විස්තර සම්පූර්ණවට බලා ගන්න පුළුවන් ඒ සීරියල් නම්බරුත් එක්කම මෙන්න මේ පෝර්ටල් එකට ගියොත් installer.hickportal.com/loyalty කියලා මෙන්න මේ URL එකට ගියාම ඔයාට ඔයාගේ තියෙන පොයින්ට් බැලන්ස් එක වගේම පොයින්ට් විස්තර කවද්ද ඇඩ් උනේ මේ සීරියල් නම්බර් එක මොකක්ද ඒ වගේම කොයි ඩීලර්ගෙන් මම මේව අරගෙන මේක ඇඩ් කරගත්තද ඉතින් මේ විස්තර ඔයාට ඔක්කොම බලා ගන්න පුළුවන් හිස්ටරි එකක් මේ සිස්ටම් එක කරා ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ පොයින්ට් ටික වැදගත්ම දේ එකතු කරගත්තා වගේ නෙවෙයි මේ ටික රිඩීම් කරගන්න ඕන. ඉතින් රිඩීම් කරගන්න කොහොමද? ඉතින් මෙතන චූටි උදාහරණයක් දීලා තියෙනවා. ඔයාලා හිතන්න ඔයාලා ඩීලර්ස්ලා දෙන්නෙක්ගෙන් මේ පොයින්ට් අරගන්නවා කියලා ප්‍රොඩක්ට් අරගන්නවා කියලා. එතකොට ඒ ඩීලර්ස්ලා දෙන්නට අදාළව වෙන වෙනම ඔයාට මේ හිතන්න මේ වගේ බකට් එකක් කියලා ඒ වගේ ඔයාට වෙන වෙනම පොයින්ට් එකතු වෙනවා. මේ ඩීලර්ට A කියන ඩීලර්ට එයාගෙන් ගන්න බඩු වලට පොයින්ට් මෙච්චර ගාණක් ඔයාට එකතු වෙනවා. ඒ වගේම B කියන ඩීලර්ගෙන් ගන්න මේ බඩු වලට ප්‍රොඩක්ට් වලට මෙච්චර පොයින්ට් ප්‍රමාණයක් කියලා ඔයාගේ account එකට එකතු වෙනවා. ඒතර මේ පොයින්ට් දෙකේම එකතු වහා හිතන 14000යි. හැබැයි එක ඩීලර් කෙනකින් 8000ක් තියෙනවා අනිත් ඩීලර්ගෙන් 6000ක් තියෙනවා. ඉතින් දැනට මේ සිස්ටම් එක කරා පොයින්ට් 5000ට වැඩි නම් ඔයාට මේක රිඩීම් කරන්න පුළුවන්. ඉතින් මෙතන පොයින්ට් 14000ක් තියෙනවා කියන්නේ මේ 14000 එක ඩීලර් කෙනෙක් නෙවෙයි. මොකද ඔයාට මෙතන පේනවා එක ඩීලර් කෙනෙක්ගේ පොයින්ට් 8000ක් එකතු වෙලා තියෙනවා. අනිත් එක්කෙනාගේ 6000ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ 8000න් ඔයාට 5000ක් රිඩීම් කරන්න පුළුවන් ඩීලර් A කියන කෙනාගෙන්. ඒ වගේම ඩීලර් B කියන කෙනාගෙනොත් පොයින්ට් 6000න් ඔයාට
පොයින්ට් 5000ක් රිඩීම් කරන්න පුළුවන්. ඉතින් මේක අර කලින් වගේ වවුචර්ස් එනකන් ඒ වගේම මේක වවුචර් එක අප්‍රූව් වෙනකන් මේ මුකුත් නැහැ. ඔයාට පොයින්ට් 5000 දැන් පිරුණාද ඔයාට දැම්ම ගිහිල්ලා මේක රිඩීම් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ සිස්ටම් එක කරා. ඉතින් මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේ මේක ඔයා නැතුව රිඩීම් කරන්නත් බෑ. මොකද මේක රිඩීම් කරන්න යද්දි ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. මේ කෝඩ් එක ඒ අදාළ ඩීලර්ට දෙන්න ඕන. එහෙම නැත්නම් රීසෙලර්ට දෙන්න ඕන. ඊට පස්සේ තමයි යාට මේ පොයින්ට් එක ඔයාගේ account එක රිඩීම් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට ඒකට අර කලින් වගේ අවශ්‍ය විදියට ඔයා ගන්න බඩු වලට හරි අවශ්‍ය විදියකට වෙන බඩු වලට හරි අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට තවත් වැදගත්ම වෙනස්කමක් තියෙනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර අපි වෙන වෙනම විශේෂයෙන්ම අපේ ට්‍රේනින් හරහා ඔයාලට දැනුවත් කිරීම කරනවා ගොඩාක් සවිස්තරව. ඉතින් දැනට ඔයාලගේ හික් පාර්ට්නර් ප්‍රෝ එකට ලොග් වෙලා බලන්න දැන් ඔයාලට ඇවිල්ලා ඇති ඉන්ස්ටෝලර් level කියන එක. ඒ කියන්නේ ඔයා ගොඩක් වෙලාට L1, L2, 3 මෙන්න මෙහෙම level එකකට වැටිලා ඇති. ඉතින් මේ level එකේ තියෙන වාසිය තමයි ඔයාලට මෙතන පේන විදිහට සාමාන්‍යයෙන් NVR එකට අපි උදාහරණයකට ගත්තොත් 640ක් න සාමාන්‍යයෙන් හම්බෙන්නේ. මේක ඔයාගේ level එක අනුව 1000ක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි තව ගත්තොත් එහෙම අපි උදාහරණයක් මට මතක විදිහට තිබ්බා IFPD. එහෙම නැත්නම් අපි කියන ස්මාර්ට් බෝඩ් කියලා කියනවා. ඉතින් මේකට කලින් මම හිතන්නේ ඔයාලට මේ දීපු අය දන්නවා ඇති 10ක් 20ක් තමයි හම්බුනේ. හැබැයි දැන් මේකට ඔයාලට මේ සිස්ටම් එක කරහා සාමාන්‍ය විදිහට පොයින්ට් 3000 ගානකුත් ඒ වගේම level 5 එහෙම නැත්නම් level 5 වලට යන ඉන්ස්ටෝලර් කෙනෙක් නම් පොයින්ට් 5000ක් වෙනකන් මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති පොයින්ට් 10ක් 20ක් ගත්ත ඒ ප්‍රොඩක්ට් එකට පොයින්ට් 5000ක් වෙනකන් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රොඩක්ට් වර්ග අනුව වෙනස් වෙලා තියෙනවා. මොකද මේක බේස් වෙනවා මෙහි තියෙන පළදන ස්ටොක් අවైలබිලිටි මේ දේවල් මත වෙනස් වෙනවා. ඉතින් ඒ අනුව තමයි මේක සඳහන් කරලා සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වැදගත්ම දේ හික් පාර්ට්නර් ප්‍රෝ එකට මොකද වෙන්නේ? ඒකට මුකුත් වෙන්නේ නැහැ. ඒ විදියටම තියෙනවා. ඒ පොයින්ට් උත් ඔයාලට රිඩීම් කරන්න පුළුවන්. ඉතින් හැබැයි මේ හික් පාර්ට්නර් ප්‍රෝ එකේ වලදනවර වවුචර් එකක් අපි ඇඩ් කරනවා. ඒක තමයි රිඩීම් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වවුචර් එක අප්‍රේල් මාසේ ඉඳන් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හැබැයි ඔයාට මේ වෙනකන් ඔයා ගාව රිඩීම් කරපුවා එහෙම නැත්නම් ඔයාට අප්‍රූව් වෙච්ච වවුචර්ස් එහෙම නැත්නම් ඔයාට කෝඩ් එක ඇවිල්ලා තියෙන වවුචර්ස් තියෙනවා නම් ඒ ටික ඔයාට පුළුවන් ජූනි මාසේ 30 වෙනිදා වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව කලින් වගේම රිඩීම් කරගන්න. ඉතින් ඊටත් පස්සේ ඔයාට එහෙම නැත්නම් වවුචර්ස් ඕනේ නැත්නම් අපි මැයි මාසේ ඉඳන් මේ gift පෝටල් එකට එහෙම නැත්නම් හික් පාර්ට්නර් ප්‍රෝ එකට අපි ඇඩ් කරනවා සුපර් මාකට් වවුචර් කීල්ස් ඊට පස්සේ ආපිකෝ ඊළඟට ඊට අමතරව වෙන gift අපි බලාපොරොත්තු වෙනවා මේකට මොනවා හරි ඉලෙක්ට්‍රොනික ඇක්සසරිස් ඒ වගේම සමහරක් විට මොබයිල් ෆෝන් මේක පොයින්ට් තියෙන විදිය අනුව ඔයාලගේ ඉතින් ඒ වගේම ඉන්ස්ටෝල් ලෙවල් එක අනුවත් වෙනස් වෙනවා මම අර කිව්වේ සමහරක් අයට අපි මේ ලෙවල් අනුවත් මේ gift පොඩි පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙන තියෙනවා. ඉතින් මේ වගේ ඔයාට මේ ටික නැති වුණා තා විශේෂම තව දෙයක් ටී-ෂර්ට් ටික මේ මාසේ සම්පූර්ණ ඇඩ් වෙනවා. ඉතින් ටී-ෂර්ට් උත් ඔයාට රිඩීම් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කැමති විදිහට ඔයාට මේ පොයින්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හික් පාර්ට්නර් ප්‍රෝ එකේ පොයින්ට් සාමාන්‍යව earn කරාට පස්සේ earn කරන පොයින්ට් සාමාන්‍යයෙන් අවුරුද්දක් වෙනකම් වැලිඩ් තියෙනවා. හැබැයි හික් පාර්ට්නර් ලින්ක් එක කියන්නේ අපි දැන් මේ කියන සිස්ටම් එකේ එහෙම expire date එකක් නැහැ. ඉතින් ඒකත් වැදගත් දෙයක්. ඉතින් මෙතන පොඩි වීඩියෝ එකක් තියෙනවා කොහොමද ඔයා මේ සිස්ටම් එක කරා මේ ඔයාගේ පොයින්ට් බැලන්ස් එක වගේ විස්තර බලා ගන්න කියලා. ඉතින් මම ඒක පොඩ්ඩක් ප්ලේ කරන්නම්. ප්ලේ කළා මම පොඩ්ඩක් යන අතර එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් මේ තමයි ඒ හික් පාට ලින්ක් කියන සිස්ටම් එක නිකන් මේ ලැප්ටොප් එකෙන් ලොග් වුණාම තියෙන විදිය මොබයිල් එකෙන් ලොග් වුණාත් මේ සමාන එකක් එන්නේ. ඉතින් මෙතන හෝම් කියන තැනට ගියාම මේ තියෙන ඇත්තටම මේ ඉන්ස්ටෝල් ID එකේ ඔයාට ස්ටෙප් පහක් තියෙනවා. ස්ටෙප් පහ හරහා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඉන්ස්ටෝල් ID එක ඔයාට ෆිසිකලි ඒ කියන්නේ printed card එකක් විදියට අත්‍යවශ්‍ය නැහැ මේකෙදි. ඔයා මේකෙදි මේ ID එක ඔයාට approve වෙලා තිබ්බනම් ඇති. මොකද මේ install ID printed එකේ printing වල පොඩි ප්‍රශ්න වගේක් ඇවිල්ලා තිබ්බ delays වගේක්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ print එක ගැන හිතන්න නැතුව ඔයාට මේ system එක කරා approval එක තිබ්බනම් ඇති. ඉතින් ඒක පළවෙනි දේ. ඉතින් අපි බලමු වීඩියෝ එක. How an installer can check redeemable serials, understand when a redemption is possible, and later view claimed serial history with full details. I'm already logged in. I can see. ඉතින් මෙතන ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ මෙතන තියෙනවා මම පොයින්ට් එකක් හදන්න. හරි. මේ තියෙන මෙන්න මෙතන තියෙනවා loyalty කියලා ටැබ් එකක්. ඉතින් මෙන්න මේක ක්ලික් කරාම ඔයාට පෙන්නනවා මෙන්න මේ විදිහට ඔයා ගත්ත සීරියල් එක කවුද ඔයාට විකුණුනේ ඒ වගේම ඒකට අදාළ ඩීටේල් ටික
මේකේ තියෙන පොයින්ට්ස් මොනවද මේ දේවල් ටික වගේම ඔයා ඒක හම්බෙච්ච දේ දවස ඒ වගේ මෙතන ටෝටල් පොයින්ට් කීයක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ ටික ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් තව ඉස්සරහට බලන්න. හරි. In this video, I'll එතකොට from මෙන්න මෙතනින් ඔයාට පුළුවන් බලා ගන්න select the මේ තියෙනවා වගේ and ක්ලේම් locate ඩීටේල්. the ඒ view. කියන්නේ ඔයා කාගෙන් හරි ඩීලර් කෙනෙක්ගෙන් මේවා ක්ලේම් කරා නම් ඔයාට මෙන්න මෙතනින් කොච්චර ප්‍රමාණයක් ක්ලේම් කරාද ඒ details bar. කාගෙන්ද කියලා So බලා then ගන්න this පුළුවන් kind මේ of තියෙන. model මෙන්න මේ විදිහට ඔයාට මෙන්න මේ කියන DPP කම්පැනි එකේ එහෙම නැත්නම් මේ කම්පැනි එක ඔයා මෙන්න මෙදා මෙච්චර සීරියල් ප්‍රමාණයක් සමගින් මෙන්න මෙච්චර පොයින්ට් ගාන ඔයා ක්ලේම් කරා කියලා ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ සිස්ටම් එක හරහා. set code, ඉතින් gain ඇත්තටම points, මේක transaction points, and ඔයාලට total වඩා මේ points. වලක This පැත්තට table ඉතුරු shows කරන දෙයක් exactly නැති which තරම් serials ඔයාලට were බැලන්ස් එක බලන්න redeemed විතර and මේකේ how බලන්න the පුළුවන්. points එහෙම were නැත්නම් calculated. When I'm done, ඔයාලා I'll ස්කෑනින් click එක the close ඇත්තටම ඔයා button ගන්න to ෂොප් exit. එකෙන්ම To ඔයාලා summarize, වෙනුවෙන් කරලා installers can use ඔයාලට VVD පොයින්ට් එක ට්‍රාන්ස්ෆර් වෙනවා ඔටෝමැටික්ලි. ඉතින් මේ තියෙන්නේ ඔයාලට මං අර කිව්ව හම්බෙන පොයින්ට්ස් ටික. ඉතින් ඔයාලට පේනවා ඇති වැඩිපුර පොයින්ට් ඒ කියන්නේ ස්මාර්ට් බෝඩ් එකක් වෙනුවෙන් ඔයාලට පොයින්ට් 3200කුත් accuracy විශේෂයෙන්ම පොයින්ට් 1280ක් වගේම 4G solar access control මේ වගේ අදෙන්වර් මේ වගේ ඒවා විවිධ පොයින්ට් ගණන් ඔයාලට පේනවා ඇති 640 ගානේ වගේ ඔයාලට ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක ඇවිල්ලා ඔයාට ලබා ගන්න පුළුවන් අවම පොයින්ට් ගාන තමයි කියන්නේ. කියන්නේ මේ අවම පොයින්ට් ගානෙන් ඔයාට උඩට යන්න පුළුවන් බොහොම පහසුවෙන් ඔයා level එක up කරගන්න ඕන HIC partner pro එකේ ඔයාට ටට්ටක් ගාලා මේ පොයින්ට් එක ඩබල් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ level එකට යන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි ඔයාට පොයින්ට් එක තියෙන්නේ. ඉතින් ඊළඟට මේ ගැන වැඩි විස්තර ඕන නම් මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් මේ ඉන්ස්ටෝල් ID එක කොහොමද ගන්න කියලා තියෙනවා නම් ඔයාට මෙතන regional contact අපේ technical engineers ලා ඉන්නවා. ආදිල් western province, southern province, north western ඒ වගේම වගේෂන් northern province, eastern province ඒ වගේම දේවා සබරගමුව ඌව central, north central මෙන්න මේ වගේ province size ඔයාට contact detail මෙතන දාලා තියෙනවා. අවශ්‍ය නම් මේක ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන ඔයාලා කතා කරලා විස්තර අහගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ installer.hicportal.com කියන එකෙන් ගිහිල්ලා ඔයාලට install ID එක request කරන්න පුළුවන්. තාමත් ඔයාලා request කළා නැත්නම්. ඉතින් ඒ වගේම මෙතන guide video එකක් දාලා තියෙනවා QR එක. මේක අපි මේ training එක අවසානයේ YouTube එකට upload කරනවා. ඔයාට ඒ හරහා වුණත් මේ අදාළ detail ටික ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඉතින් ඊළඟට වැදගත්ම ප්‍රශ්න ටිකක් විශේෂයෙන්ම නිතර ඇහෙන්න පුළුවන් කියලා අපි උපකල්පනය කරපු ප්‍රශ්න ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මුලින්ම HIC partner pro point වලට මොකද වෙන්නේ? ඉතින් මේක තාමත් මම අර කිව්වා වගේ redeem කරන්න පුළුවන් මේ මාසෙ ඉඳලා supermarket vouchers වගේම තා gift item ගොඩක් add වෙන්න තියෙනවා. ඉතින් මේ හරහා ඔයාලට මේ ටික redeem කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් සහ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් දෙවෙනි එක තමයි HIC partner pro point තවත් earn කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම device add කරලා ඒ කියන්නේ device එකක් HIC partner pro එකට අර management වලට add කරාම මේකෙන් විශේෂයෙන්ම point 500 1000 2000 මේ වගේ ලොකු point ගණක් අරගන්න පුළුවන් බොහොම පහසුවෙන් ඔයාලට device එකක් add කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ device add කරන එකෙන් ඔයාලට විශේෂයෙන්ම රට යන්න chance එකක් තියෙනවා. ඒ ගැන අපි විස්තර Facebook වල දාලා තියෙනවා. installer tour එකක් තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම accuracy device වැඩිපුර add කරන කෙනාටත් වෙනම tour එකක් හම්බ වෙනවා. ඉතින් මේ දේවල් බොහොම පහසුවෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලා මොකද already මේ කරන දේවල්ම. ඉතින් මේකේ පොඩ්ඩක් වැඩිපුර එහාට ගිහිල්ලා මේ ටික system වලට add කරගන්න. ඉතින් තුන්වෙනි එක approve කරපු vouchers කලින් redeem කරන්න පුළුවන්ද? මම අර කලින් කිව්වා වගේ දැනට ඔයාලට approve කරපු HIC partner pro vouchers තියෙනවා නම් මේවා ඔක්කොම ජූනි 30 දක්වා redeem කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක HPP HPL අපි මේ කතා කරේ system දෙකක්. ඉතින් මේ දෙකම එකක්ද? ඉතින් නැහැ මේක system දෙකක්. HIC partner pro කියන්නේ ඔයා පාවිච්චි කරන HIC partner pro mobile app එක. HPL කියන්නේ installer ID එක සම්බන්ධ system එකක්. ඉතින් මේක system දෙකක්. හැබැයි මේකේ point value එක එකයි. මේ එක point එකක් රුපියලක් කියලා ඔයාට අරගන්න පුළුවන්. ඉතින් ඊළඟට HPP serial එහෙම නැත්නම් HIC partner pro serial scan කරන එක තවදුරටත් තියෙනවද? ඉතින් මේක නැහැ. මේක අප්‍රේල් මම අර කිව්වා වගේ දෙවෙනි සතියේ ඉඳන් දැනට නවත්තලා තියෙන්නේ. ඉතින් මේකේ හැබැයි product point එක move කරලා තියෙනවා. මම අර කිව්වා වගේ HPL එකට ඔයාට බොහොම පහසුවෙන් ඒ හරහා මේ point අරගන්න පුළුවන්. ඉතින් point expire වෙනවද? මේ HPL කියන system එකේ එහෙම නැත්නම් install ID ගත්තා කියන system එකේ point expire වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඊට පස්සේ පොයින්ට් රිඩීම් කරන්න කොහොමද කොච්චර ප්‍රමාණයක්ද. ඉතින් මේකෙදි ඔයාලට මේ කියන පොයින්ට් ඒ කියන්නේ මේකේ පොයින්ට් වවුචර් එකේ තියෙන 5000. ඉතින් මේ පොයින්ට් 5000 පිරුණාට පස්සේ ඔයාලට මේක රිඩීම් කරන්න පුළුවන්. මේකේ පොයින්ට් 20000ද 30000ද පොයින්ට් ලක්ෂද කිසිම සීමාවක් නැවට පොයින්ට් ලක්ෂයක් වුණත් එකපාර රිඩීම් කරන්න පුළුවන් 5000 ගානේ. ඒ මොකද සිස්ටම් එක කරා වෙන වවුචර්ස් ගන්න නෙවෙයි සරලව ඔයාලට කරගන්න පුළුවන්. ඊට පස්සේ HPL එහෙම නැත්නම් මේ අපි මේ කතා කරපු ඉන්ස්ටෝල් ID එකත් ඒ කියන්නේ HPL සිස්ටම් එකේ රිඩීම් ලිමිට් එකක් තියෙනවද? නැහැ. මම කිව්වා වගේ රිඩීම් ලිමිට් එකක් නැහැ. ඔයාලට කිසිම ලිමිට් එකක් නැතුව මේක රිඩීම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මම අර කලින් සඳහන් කරපු අපේ ටෙක්නිකල් එන්ජිනියර්ස්ලා ඉන්නවා. එයාලට කතා කරලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විස්තර දැනගන්න වගේම ඉන්ස්ටෝල් ID එක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට හදිස්සියක් කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් මෙතන දාලා තියෙනවා WhatsApp hotline number එකක්. ඉතින් මේක ඇවිල්ලා ටෙක්නිකල් සපෝට් WhatsApp hotline number එක. ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දානවා විස්තරය කියලා. එතකොට ඒ හරහත් ඔයාලට අපෙන් සපෝට් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අද අපිට කියන්න ඕනුනේ, ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනුනේ මේ අලුත් සිස්ටම් එක සමගින්. ඉතින් මම හිතනවා ඔයාලට අලුත් සිස්ටම් එකත් එක්ක ඉස්සරහට වැඩිපුර බෙනිෆිට් ටිකක් ඔයාලට ලබා දෙන්න පුළුවන් කියලා. මොකද මේකෙදි විශේෂයෙන්ම මේ හරහා රෙජිස්ටර් වෙච්ච අයට අපිට වැඩි බෙනිෆිට් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් කලින්ට සාපේක්ෂව. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඊළඟට රාත්‍රී 8ට තියෙනවා මේකෙම ටැමිල් සෙෂන් එක. ටැමිල් සෙෂන් එකටත් සහභාගී වෙන්න ටැමිල් සහෝදර සහෝදරින් ඉන්නවා නම් ඒ සඳහාත් අවස්ථාව තියෙනවා 8න් පස්සේ. එහෙනම් බොහොම ස්තුතියි මේ සෙෂන් එක වෙනුවෙන් සම්බන්ධ වුණු හැමෝටම. ඉතින් මේක අපි YouTube එකට අප්ලෝඩ් කරනවා වීඩියෝ එකක් විදියට. ඔයාලට මොනවා හරි මග ගැරුණා තේරුම් නැත්නම් ඒ හරහා චුට්ටක් මේක ආයිත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නැවතත් බොහොම ස්තුතියි.